කොළඹ නගර සභාව ආණ්ඩුව පරාදයි. මං හිතන්නේ ආණ්ඩුවට වෙච්ච ලොකුම පරාජය තමයි මේ මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම පරාජය තමයි මේ කොළඹ නගර සභාවේ යාලා මහ ලොකු ලොරි ටෝක් දිදී මේ ඔය ඔක ගත්තේ. මතකද ඒ දවස්වල වටකල මහත්තයාම කියපු ලොරි ටෝක් අහලා ඉමුද චුට්ටක්? ලක් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක්. අපි මැතිවරණයට පෙරත් මැතිවරණයට පසුවත් අපි කොළඹ ජයග්‍රහණය ගැන කතා කරා. අද දිනේ ඒ ජයග්‍රහණය සනාථ වුණා. අපි අහනවා විපක්ෂයේ 62ක ලේඛනයක් දැම්මා. අපි කිව්වා ඒක බොරු ලේඛනයක් කියලා. ඒක බොරු ලේඛනයක් බව අස්පනා අපිට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් ඔප්පු කරා. ඒක නිසා මං හිතන්නේ කොළඹ මහනගර සභාව වාසනාවන්ත වෙලා තිනවා. මධ්‍යම රජයේ ආශිර්වාදයේ මැද මේ සංවර්ධනය වෙන්නේ. හොඳට වාසනාවන්ත වෙනවා. අඩුම ගානේ කුණු ටිකවත් එකතු කරගන්න බැරුව ඉන්දිය නගර සභාවේ. මහත්තයෝ සල්ලි විසික් කරලා අපි දන්න ඔය දැන් ඔය එලි වෙන්නේ ටික ටික ඔය මේ බෙහෙත් ගෙන ආපු අවුරුදු සමාගම් ඒව සල්ලි විසික් කරා කියලා කොළඹ නගර සභාවට. දැන් ඒ සල්ලි නැද්ද? මොකද උනේ? മന്ത്രിලට දී ගන්න බැරි වුණාද? කොහොම හරි අන්තිමට කොහොමද? අන්තිමට පරාදයි නේද? 60ට 57යි. කවුද එතකොට බොරු ලේඛන දිදිපත් කළා තියෙන්නේ? කවුද සල්ලි දීලා මේ ඡන්දය අරන් තියෙන්නේ മന്ത്രിලට? දැන් අහන්න තියෙන්නේ අපිට ඔයාලට සැපද කියලා තමයි. මේක තමයි දරුණුම කඩන් වැටිල්ල. ඔයාලට මතක තියාගන්න අද ඉඳලා මේ ආණ්ඩුව කඩන් වැටෙන්න පටන් ගන්නවා. හොඳටම මෙච්චර කල් හිමින් කඩන් ගන්නේ. අද තමයි සුපිරියට කඩන් වැටෙන්න පටන් ගත්තේ. ඔයාලා මහ ලොකු ඉහළටනේ කිව්වේ කොළඹ දිනුවා කියලා. දැන් කොහොමද? හොඳ වැඩේ. ඔය ආණ්ඩුව තව අතල්ලක ඉන්න. ඔයාලගේ ඔය කරන තරම් ජඩ වැඩ, හොර වැඩ, මැර වැඩ, දරණ ජාර තුප්පයි වැඩ කර ඉන්න. ඔය දැන් අද മന്ത്രിලානේ උත්තර දුන්නේ. ඉක්මනටම මිනිස්සු උත්තර දෙයි. ඡන්දයක් ඔයාලා තියන්නකෝ. ඔයාලා ඡන්දයක් තියලා බලන්නකෝ ඔයාලට මොකද වෙන්නේ කියලා.